මේ තියෙන්නේ අපි රටල හිටවන්න කලින් හදන පාත්තිය. ගොඩක් දුරට රටල හිටවන්නේ කුඹුරුවල. කුඹුරුවල ලියදි තමයි මේ විදිහට පාත්ති විදිහට සකසා ගන්නේ. මේ තියෙන්නේ රටල හිටෙව්වට පස්සේ පාත්ති පේන විදිහ. අපි රටලවල හිටවන්නේ රටල දළු තමයි. මේ විදිහට පාත්තිය වට කරලා වතුර තියෙන්න ඕනි. රටල පැල පාත්තියෙන් උඩට තියෙන්න ඕන. මේ ඔයාලට පේන්නේ රටල පාත්තිවල රටල පැල හිටවන කාන්තාවෝන් දෙදෙනෙක්. මෙහෙම හිටවපු රටල පැල මාස කිහිපයකට පසු අල බැහැල තියෙනවා. මේ පාත්ති බිඳලා රටල අල බැස්සට පස්සේ මාස කිහිපයකදී රටලාල ගොඩට ගන්න පුළුවන් අපිට. රටල අල සඳහා වෙළඳ පොලේ ඉහළ මිලක් පවතිනවා.